Hello book lovers, welcome to my YouTube channel. මේක මගේ පළවෙනි වීඩියෝ එක වගේම මගේ පළවෙනි YouTube channel එක. මම මේ channel එක පටන් ගන්න හිතුවේ පොත් කියවන්න ආස ඔයාලා වෙනුවෙන්. මම පුංචි කාලේ ඉඳන් පොත් කියවන්න හුඟක් ආස කෙනෙක්. ඒවා කියවනකොට හිතේ මැවෙන රූප, හිතට එන අදහස්, පොත තියලා නිදාගත්තාම පේන හීන හැමදේම හරිම සුන්දර අත්දැකීම්. හරිම කාර්යබහුල ජීවිතයත් එක්ක හැලහැප්පීම් සහ ආර්ථික ප්‍රශ්න එක්ක ඉඳලා හිටලවත් හිතට සතුට ගෙන දෙයක් ඕනේ නේ අපිට. ඒක ලොකු වියදමකුත් නැති දෙයක් වෙනවා නම් කොච්චර හොඳද නේද? මෙතනින් පස්සේ මම වීඩියෝ ගේන්නේ එහෙම හිතන ඔයාට. බලමු අද මොකද්ද මං කියවන්න තෝරගන්නේ කියලා. මේක තමයි පොත. ගිනි ප්‍රීති රන්දනීය මහත්මියගේ පොතක්. ප්‍රකාශන අයිතිය සරසවි ප්‍රකාශකයෝ. නම බලපුවාමම හිතෙනවා ඉතින් ගිනි ගොඩක් වෙච්ච ජීවිතයක කතාවක් වෙන්න ඇති කියලා. ඔයාටත් එහෙම හිතුණාද? ටිකක් කියවලා බලමුකෝ. මේ කතාවේ කතා නායිකාව විමලාවති. සැමියා මහීපාල. පුංචි දරුවෝ 3 දෙනෙකුත් ඉන්නවා. කතාව පටන් ගන්නෙම ගුටි බැට වරුසාවකින්. මේ වෙලාවේ විමලා ඉන්නේ මහීපාලගෙන් හොඳටම ගුටි කාලා. ඉදිමුණු ඇස් වලින් අඬ අඬ. පුංචි සුනිමල් අම්මගේ පිට අත ගන්නවා. ඇත්තටම මේක කියවනකොට මගේ පපුව හාරගෙන යන්න වගේ දුකක් මට දැනෙනවා. ඇත්තටම මේ මූමන්ට් එක රයිටර් හරිම දක්ෂ විදිහට නිර්මාණය කළා තියෙනවා. මං අහලා තියෙනවා හුඟක් රයිටර්ස්ලා ඈත පැතිවලට ගිහින් මේ වගේ දුෂ්කර පැතිවල නතර වෙලා මේ වගේ ජීවිත දිහා ඇත්තටම බලාගෙන ඉඳලයි හොඳට රිසර්ච් කරලයි මෙහෙම ලියන්නේ කියලා. හැබැයි දැන් කාලේ නම් මේ ඩිජිටල් කරණය වෙච්ච ලෝකේ ඒ වගේ මහන්සි වෙලා කරන නිර්මාණ මිනිස්සු අතරට යනවද කියන එක නම් ගැටලුවක්. මොකද මම එහෙම කියන්නේ මේ පොත රුපියල් 175ක ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට තිබිලා තමයි මම ගත්තේ. අපි කිසිම වැඩකට නැති විචූර්ණ වලට මීට වඩා කොයිතරම් වියදම් කරනවද නේද? පොත කියවගෙන යනකොට මට හිතෙනවා විමලාවතිගේ ජීවිතය ගැන එයා ලොකු තීරණයක් ගන්න හදන්නේ කියලා. පුංචිම දරුවා සමන්තව විතරක් අරගෙන එළිය වැටෙන්නත් කලින් මේ පයින්ම යන්නේ මැදිරිගිරිය බස් එක අල්ලගන්න. විමලට ඕනේ උනේ ඉරේලිය වැව්දියට වැටෙන්නත් කලින්ම පරාක්‍රම සමුද්‍රයේ පතුල දකින්න. ඒ තරමටම ජීවිතය ගැන කලකිරීමක් මේ වෙනකොට විමලට තිබ්බා. ඒකට හේතුව මහීපාලගේ ගුටි බැටම විතරක් නෙමෙයි. ඒ පිටිපස්සේ එදා රෑ සිද්ධ වෙච්ච තවත් ලොකු රහසක් තිබ්බා. ඒකගේ ඇතුළෙම ඒ කියන්නේ විමලාවතිගේ මහීපාලගේ ගේ ඇතුළෙම සිද්ධ වෙච්ච දෙයක්. ඒක විමලගේ මානසික ශක්තිය බිඳුවටම ඇදලා දාලා තිබ්බා. ඉස්සරහට අපිට දැනගන්න ලැබෙන්නේ මොකද්ද කියලා. වෙලාවටත් පහුවෙලා මට වැඩ පටන් ගන්න උදේ 9ට. උදේ ඇහැරලා ඔයලා පිහලා ඉතුරුන පුංචි වෙලාවේ තමයි මම පොත කියව හිටියේ. අපි ලෑස්ති වෙමු. ඔයාලා දන්නවද පොතක් කියවන එකේ තියෙන සුන්දරම කොටස තමයි මේක. මේ පහින් හිමීට වැඩට යන ගමන් උනත් මට මතක් වෙන්නේ විමලාව. ඔයාලා කවුරු හරි හිතනවා නම් ඔයාලා තනි වෙලා ජීවිතේ එපා වෙලා කියලා පොතක් අරන් කියවන්න. ඔයාට දැනෙයි ඒ හැම චරිතයක්ම ඔයා එක්ක ඔයා ළඟින්ම ඉන්නවා කියලා. මේක පෞද්ගලිකවම මට දැනෙච්ච හැඟීමක්. දැන් මට හිතෙනවා විමලට මොනවා වෙනව ඇද්ද? සමන්ත අඬනවද? පියුමී සුනිමලුයි අම්මා එනකම් බලන් ඉන්නවද? මහීපාල විමලව කොහේ හරි හොයාගෙන එන්න බලනවද? දවස පුරාම පවුල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, රස්සාවේ ප්‍රශ්න ගැන හිත ඉන්න එකේ සුළු මොහොතකට හරි මෙහෙම පුංචි කල්පිත ලෝකයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක හරිම ජොලි වැඩක් කියලා මට හිතෙනවා. මට වැඩ ඉවර වෙලා යනකම් ඉවසිල්ලක් නෑ. මොකද මේ විමලට උනේ කියලා දැනගන්න. ගෙදරට ආපු ගමන් තේ එකක් බීලා වොෂ් එකක් දාලා මම ආයෙමත් පොතත් එක්ක ඇඳට වැටුණා. දෙයයන්ට පින් සිද්ධ වෙන්න විමල ජීවිතේ නැති කරගෙන නැහැ. එයා තීරණය කළා තිබ්බා සමන්ත එක්ක ජීවිතේට මුහුණ දෙන්න. ජීවිතේ අතෑරලා යන ගමනේදී එයාට කීප දෙනෙක් උදව් කරනවා එයාට අදහස අත්හැර ගන්න.
ජීවිතේ හැම තමයි. අපිට ඒක අතාරින්න ඕන වෙලාවට අතාරින්න පුළුවන් එකක් නෙවෙයි. ඔයාට මැරෙන්න ඕනේ වුණාට සබාදහම ඔයාට එහෙම මැරෙන්න දෙන්නේ නැහැ. ඒ ඔයාගේ හොඳට වෙන්නත් පුළුවන්, නරකට වෙන්නත් පුළුවන්. කොහොම වුණත් එයා අලුත් ජීවිතයක් පටන් ගත්තා. එයා ඒ ජීවිතේ පටන් ගන්න හුඟක් දුර ගිහින් තිබ්බා. කොච්චර දුරද කියනවා නම් පොළොන්නරුව මැදිරිගිරියේ ඉඳන් කතරගමටම ගිහින් තිබ්බා. කාලෙත් එක්කම සමන්ත ලොකු වුණා. හෝටලයක දවස ගානේ දැලි කොණු අතුල්ලන ගමන් විමලාවතීගේ ජීවිතෙත් ගෙවුණා. විමලා තමන්ගේ අත් දෙකෙන් 10 දෙනෙකුගේ වැඩ කරා. මේ අතරේ මහීපාලගේ චරිතෙත් වෙලාවකට හොඳ පැත්තටත් වෙලාවකට අන්තිම නරක පැත්තටත් වෙනස් වුණා. කොහොම වුණත් දුක් කරදර මැද්දෙන් එයාලා ජීවත් වුණා. පියුමි, ඒ කියන්නේ විමලාගේ දුවට හම්බුණ යාළුවෙක්. ඒ තමයි රමණි. රමණිගේ අම්මයි පහු කාලෙකේ ගෙදරම සමාජිකයෝ වුණා. දවසක් මහීපාල කලින් වගේම බීලා ඇවිල්ලා විමලට වගේම අලුත් නෝනා ඇසිලින්ටත් කෙලවරක් නැතුව පහර දෙන්න පටන් ගත්තා. එදා තමයි මහීපාල ගෑණියෙක්ට අත උස්සපු අවසාන දවස. ඇසිලින්ට අහුණා ළඟ තිබ්බ පොල්ලක්. එයා පෙන්නුවා මහීපාලට ගුටි කන එක කොච්චර සනීපයිද කියලා. පණ යනකම් අවුරුදු ගාණක් හෝටලයක වැඩ කරපු විමලගේ ජීවිතේට ඇත්තටම හොඳක් වෙන්න පටන් අරන් තිබුණා. එයාට යාගේ අම්මව මුණ ගැහුණා. ඒක හරිම අහම්බයක්. ඉතින් මේ වෙලාවේ දුක කියන එකේ අටියටම වෙලා දුක් විඳින කෙනෙක් තොයත් මරණ එක තමයි එකම විසඳුම කියලා හිතනවද? අරන් කියවන්න මේ පොත. ඕත කෙනෙක් වසර ගාණක් පරිශන කරලා හොඳ නවල් එකක් වුණත් ලියන්නේ නිකන් නෙමෙයි. අනිවාර්යෙන් ඔයාට තියෙන ප්‍රශ්නේ ඒ පොතේ කෙනෙකුටත් අනිවාර්යෙන්ම තියෙනවා. ඒ වගේම ඕත එයා ඇසුරින්ම ඒකට උත්තරෙත් ඔයාට හොයලා දෙනවා. පොතක් වුණත් මේකත් කලාකෘතියක් නිසා හැම පොතක්ම ආනන්දයෙන් පටන් අරන් ප්‍රඥාවෙන් ඉවර වෙනවා කියලා මම අත්දැකීමෙන් දන්නවා. විමලගේ, මහීපාලගේ, සුනිමල්ගේ, සමන්තගේ, පියුමිගේ, ඇසිරින්ගේ, රමණිගේ ජීවිත පුදුමාකාර විදිහට වෙනස් වුණා. මම මේ හැම දෙයක්ම වීඩියෝ එකේ කියන එක පොතට සහ පොත කියවන රස විඳින ඔයාලට කරන අසාධාරණයක් කියලා මට හිතෙනවා. ඒ කොහොම වුණත් මම ඔයාට මේ ටික කියනවා. ගෑණියෙක් නම් විමලාවතී වගේ වෙන්නත් එපා. හැබැයි සමහර වෙලාවට එහෙම නොවෙන්නත් එපා. මොකද මම එහෙම කියන්නේ විමලාවතී ජීවිතේ වරද්දගත්තේ එකම එක දවසක ගත්ත තීරණයකින්. එයා පුංචි කාලේ ඉඳන් දුක් විඳපු කෙනෙක් නෙමෙයි. අම්මා තාත්තා නංගිලා දෙන්න එක බොහෝම ආදරෙන් හිටපු කෙනෙක්. වයසට එන හිතුවක්කාරකම මහීපාල වගේ කෙනෙක් එක්ක ඉස්කෝලේ ඇඳුම පිටින්ම පැනලා එන්න විමලාවතීව මෝඩියෙක් කරලා තිබ්බා. මේ පොත ඔයා අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ. එක පුංචි තීරණයක් කසාදේ වගේ මාතෘකාවකදී කොයිතරම් ජීවිතේට බලපෑමක් කරනවද කියලා මේක කියවලාම දැනගන්න. මිනිස්සු වෙනස් වෙනවා. අද ඔබට පෙන්වන මුහුණ නෙමෙයි ඇයිගේ හෝ ඔහුගේ තව වසර 2කින් ඔයාට පෙන්වන්නේ. ඔයා අද ගන්න තීරණය ඔයාට විතරක් නෙමෙයි මේ අහිංසක දරුවන්ගේ ජීවිතවලටත් සදාටම බලපානවා. මට හොඳටම විශ්වාසයි මේ හොඳ අතට නන් නෙවෙයි කියලා. සුනිමල්ට උනෙත් ඒක. කවදාවත් අම්මා නැති අඩුව එයාට පිරිමහ ගන්න බැරි වුණා. එයා තාත්තත් එක්ක වෛර බැඳා. නීති විරෝධී දේවල් කළා එයාට හිරේ යන්නත් වුණා. පියුමිට උනෙත් ඊටාම අවාසනාවන්ත දෙයක්. කාලෙත් එක්ක තමන් කාටවත් වැඩකට නැති, තමන් කවුරුත් ආදරය කරන්නේ නැති ළමයෙක් කියන හැඟීම එක තමයි යා ලොකු උනේ. අවසානයේ එයා අම්මා කෙනෙක් වුණාට පස්සෙත් දරුවෝ 3 දෙනෙක් මේ ලෝකේ තනි කරලා සියදිවි නසා ගන්න හිතන තරම් එදා විමල දරුවෝ දාලා යන්න ගත්ත තීරණය පියුමිට බලපාලා තිබ්බා. සමන්තට උනත් හොඳක් වුණේ නැහැ.
හෝටලේදී අහුලගත්ත නරක වචන එක තමයි සමන්ත උස්මහත් උනේ. එයා කවුරුවත් ආස නැති දරුවෙක් වුණා. කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ තමන්ගේ දරුවත් එක්ක සමන්ත සෙල්ලම් කරනවටවත්. එයා කාලෙත් එක්ක සමාජයට වෛර කරන දරුවෙක් වුණා. ඔයා නිකමටවත් හිතලා තිබුණාද අද ඔයා ගන්න තීරණය හැමෝගෙම ජීවිතවලට මේ තරම් බලපෑමක් කරයි කියලා? නෑ නේද? මේ පොත් කියවන එක මේ තරම් වැදගත් වෙන්නේ ඒකයි. ඔයාට පුළුවන් ඔයා වගේම චරිත හොයාගන්න. ඔයාට පුළුවන් එයාගෙන් දැනගන්න ඔයා මොකක්ද ඊළඟට කරන්න ඕනේ කියලා. ඔයාට දැනගන්න පුළුවන් මේ වෙලාවේ ඔයාට හිතෙන දේ කරොත් ඊළඟට මොකක් වෙයිද කියලා. මම ආදරෙන් ඉල්ලනවා මේ පොත අරගෙන කියවන්න. කියවලා තියෙන අය ඒ විමලා ගැන ඔයාට හිතෙන රිවිව් එක දාන්න. මේ පොත ගැන ඔයාට හිතෙන රිවිව් එක දාන්න. views ගානටම කමෙන්ට්ස් උත් මම බලාපොරොත්තු වෙනවා. තව ඕනේ මොන වගේ පොත්ද මෙහෙම වීඩියෝ දාන එක හොඳයිද වගේ දේවල්. මොකද මමත් එන්කරේජ් වෙන්නේ ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් වලින්. මම හිතනවා මම මේ පොතේ අන්තර්ගතයට හානියක් නොකර මේ පොතේ රසයට හානියක් නොකර මේ ඉදිරිපත් කිරීම කරා කියලා. මට ඕනේ ඔයගොල්ලොත් එක්ක පොත් කියවන කමියුනිටි එකක් හදාගන්න. ඉතින් subscribe කරලා book lovers-ලා ඔක්කොම මාත් එක්ක එකතු වෙන්න. තවත් ලස්සන පොතක් අරගෙන මම ඉක්මනට එන්නම්. මම ඊළඟට කියවන්න හිතාගෙන ඉන්නේ කිරි මදුවැල් කියන පොත. ප්‍රියංකා අමරතුංග මහත්මියගේ. ඒකේ කතා නායිකාව ධනවන්තරී. ධනවන්තරීගේ ජීවිතය ගැන කියවන්න ඊළඟ සතියේ අපි හම්බ වෙමු. මං එහෙනම් ගිහින් එන්නම්.